මේක කාගෙන් දන්නේ මොකද? මේ මාළු බයිසිකල් ඉදි ගහලා. කැමතිද නෙමෙයිද? මාළු කැමතිද නෙමෙයිද? ජානකද? ජානාවද? ජානාවිත් නෑ. ජානාව. ජාන ගිහිල්ලාද? ඔව් මං ඉදි ගිහිල්ලාද. අයන් ජානකි. කොළදල වල. යන්නේ බයික් එක තිබුණා. ආයි බලමු. අයිතිකාරයෙක් කියන්නේ වෙරම කියලා තියමුකෝ. නැත්නම් බයිසිකල් ගහලාම යන්නේ. ගන්න බලන්න. විකුණන්නත් බැරි මාළුවෙක් තා. පෙප්පලේ ඉන්නේ. පෙප්පලේ ඉන්නේ. කාගේ අයිතිකාරයෙක් එන්නේ. අද හොඟ දවසින් අපේ හතට පොලේ මාළු වෙදලා දෙනවා. හැටලාව දෙන්නේ. සන්රත් සහෝදරයාට. අමින්ද සෙනරත් සහෝදරයාට එනවා. බලගිය. සිනාම සුමුණේක. හිරවන කැටේ දාලා තියෙන්නේ. කීය ගේන්න වෙයි වාගේ. කටින් හපන්න. ඕනේ නැනේ. හරි ඕනේ නැනේ. ආයෙත් ඕනේ. ඕනේ. ටයර් එකක් තියෙනවා. ඔව් ඔගේ. නෑ ඕනේ නෑ. ලෙහුවා. තෙප්පිලි දෙන්නයි කැටලාව දෙන්නයි. දෙකයි. ඔව්. දෙකයි. කිලෝ 2යි තෙප්පිලි දෙන්නගේ. විසිනාමයක්. කැටලාවේ තියෙන කිලෝ 29ක්. හරි. උදාන මේකට මෙන්න ඔයසාලෝ ඉන්නවා. මෙන්න ගුණ බඩු. නැතිනම් කැල්සියම් බහුල ආහාර නේද ආදී. නැති එන අන්න සාලය. ඔයසාලය. ඔයගෙ දන්න. ඒක අයිතිකාරයෙක් නැති. ඉතින් අපි කිලෝ එකක් දානකොට කිලෝ එකයි. අන්න අපි චමින්දයට ලොකු කැටලාව දෙන්නෙක් කරකහලා තියෙන නේද? මේ ඉන්නේ වැඩකාරයා. අපේ සුදායියා ඉන්නවා මෙතන මේ ඉන්නේ. සුදායියා කැටලාව දෙන්නෙක් කියනවා ඉස්සෙල්ලා. ඕම් පුතේ බඩු. නේද ආදි? ඔන්න කනවා නැතින් කැටලා කෑල්ලක්. අද අපේ කුමාරයා ඇවිල්ලා ඉන්නේ හුඟ දවසකින් තොටුපොළට. අද කුමාරයාට කැටලාවක් හම්බ වෙනවා. ඔව් බලන්න නේද? කුමාරයා යන්න කී. ඔය කියලා බලෙන් නවත්තගත්තේ. නේද? යන්නනේ කී. අංක ආපු එකේ තෙල් කුලිය හරි කව කරගන්න ඉන්න කියලා. ඉතින් ඒ කියලා බලෙන් තියාගත්තා. දැන් බලෙන් තියාගත්තම ඕන් කැටලාවෙක් සෙට් වුණා.